විහිළුව කියන්නේ ඔයත් මම ජූලි අපි ඔක්කොම hina වෙලා පොදු hina. මිසක් කෙනෙකුට පහර ගහලා ඇස් රතු කරලා නින්දාවට අපහාසයටපත් කළා hina වෙන. අයින් අපෝ ආරයා මෙහෙමයි කියලා. ඒක විහිළුව නෙමෙයි. ඉතින් අපිට සිද්ධ වෙන වෘත්තිය නළුව වශයෙන් අපිට ගියාම කියන චරිත රංගපාන ඒක වෘත්තිය මගේ. නමුත් අපි ආසයි හැබැයි මම රංගපාන හැම එකෙම මට මතකයි මම ලියන පිටපත්වල මම චිත්‍රපටි කතාවලින් මම මුලින්ම නම්බර් 1 කියන චිත්‍රපටි කතාවෙන් ආවේ ඒ චිත්‍රපටි කතාවේ මාතික කතාව දෙබස්තිර රචනය මම ලිව්වේ මාත් එක්ක ඒත් අපේ ඇංග්ලිකන් අපේ මිත්‍ර සභාවේ දිනේෂ් ප්‍රසාද් අහලා ඇති මාත් එක්ක බොහොම හොඳ මිත්‍රෙක්. එතකොට එයාගේ අයියා ගිවන්ත අතසත් ඉතාමත් දක්ෂ ගීත ලියන්න විතරක් නෙමෙයි ඉතාමත් හොඳ දේශකෙක් මාත් එක්ක බොහොම හිතවත්. ඉතින් ඒගොල්ලෝ තමයි ඒ කාලේ එකතු වෙලා හිටියේ. ඉතින් දිනේෂ් එක්කත් එකතු වෙලා අපි කරන්නේ යම් නිර්මාණ කරනකොට මේ හොඳ යහපත් විදිහේ පණිවිඩයක් යනවා තමයි කරන්නේ. දැන් ෆිල්ම්